හයි කොහොමද ඔයාලට ඉතින් අද තමයි මගේ ඉන්දියාව ගෙවන දෙවැනි දවස. මම හිතුවා අද වෙනසකටත් එක්ක ටිකක් ප්‍රසිද්ධ මාකට් එකක් විසිට් කරන්න. ඉතින් අපි බලමු මොකක්ද මම මේ යන්න යන මාකට් එක කියලා. ඉතින් ඇත්තටම මේ මං එළියට බහලා තියෙන වෙලාව නම් ට්‍රැෆික් වැඩි වෙලාවක්. ඔයාලට බලාගන්න පුළුවන්. ගොඩක් වාහන සාමාන්‍යයෙන් මෙතනට යන්න යන වෙලාවට වඩා ගොඩක් වෙලාව මට ගියා මේ තැනට ට්‍රැවල් කරන්න. ඉතින් අපි ගිහින්ම බලමු මං අද කොහෙද මේ යන්න යන්නේ කියලා. මම දැන් ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. ඉතින් මෙතනට කියන්නේ දිල්ලි හාට් කියලා. ඉතින් මෙතනට ඇතරම මට ටිකට් එකක් ගන්න වුණා. මගෙන් ගත්තේ INR 30ක්. මම දන්නේ නැහැ මෙතනත් අර මම ෆස්ට් වීඩියෝ එකේ කළා වගේ සවුත් කන්ට්‍රීස් වලට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකක් තියෙනවාද කියලා. මොකද ඉන්ඩියන්ස් ලගෙත් මම දැකපු විදියට INR 30ක් තමයි මේ තැනට ගත්තේ. ඉතින් අපි ගිහින් බලමු මොනවාද මෙතන වෙන්නේ කියලා. මෙතනදී මම දැකපු ස්පෙෂල්ම දේ තමයි ගොඩක් ටුවරිස්ලා මේ තැන විසිට් කරනවා. ඒ කියන්නේ මම හිතන්නේ ටුවරිස්ලා බයි කරන රේන්ජ් එකේ ගොඩක් අයිටම්ස් මෙතන තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවාද කියලා. ඉතින් මුලින්ම මෙතනදී මම දැක්කේ එයාලගේ ට්‍රැඩිෂනල් ඩ්‍රෙසස් ස්ටෝල්ස් කීපයක්ම තියෙනවා. කීපයක් කියන්නේ ගොඩක් තියෙනවා. ඉතින් මේ ස්ටෝල්ස් වල සාරිස් එහෙමත් තියෙනවා. හරිම ලස්සන සාරිස් තියෙනවා. ඔයාලා කොහොමද දන්නවනේ ඉන්දියන් ට්‍රැඩිෂන් එකේ සාරිස් කියලා කියන්නේ එයාලා ගොඩක් කොමන්ලි වෙයා කරන ඩ්‍රෙස් එකක්. ඉතින් එක එක විදිහේ සාරිස් එක එක මැටීරියල් වලින් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ක්ලෝත්ස් වලට අමතරව මේ තැන තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ මෙටල්ස් වලින් හදපු ස්ට්‍රක්චර්ස් වගේ. කියන්නේ හරිම ලස්සනයි. මේ වීඩියෝ එකේ තියෙනවටත් වඩා ගොඩක් අයිටම්ස් මෙතන තිබුණා. මේ පොඩි ප්‍රමාණයක් තමයි මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට මෙතනදී ඇහෙනවා ඇති ඉන්දියන් ලේඩි කෙනෙක් මේක අයිටම් එකක් ගන්න බාගයින් කරනවා. ඇත්තම ඉන්දියන් කල්චර් එකේ මොන දෙයක් ගන්නකොට පර්චේස් කරනකොට බාගයින් කරනවා කියන එක අනිවාර්යෙන් එයාලා කරන දෙයක්. ඉතින් මේ ඩිලි හාට් මාකට් එකේ ගොඩක් ඉන්දියන් ට්‍රැඩිෂනල් ජුවලරිස් අපිට පර්චේස් කරන්න පුළුවන්.
මේ ස්ටෝල් වල මම කිව්වා වගේ ඔරිජිනල් ජුවලරිස් අපිට පර්චේස් කරන්නත් පුළුවන්. ඒත් එක්කම ගොඩක් ලොකු ගාණක් වෙන්නෙත් නෑ ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරාම. ඒ කියන්නේ මේ මම මේ දැන් පෙන්නන ස්ටෝල් එකේ සාමාන්‍යයෙන් INR 100 වගේ නම් ජුවලරිස් වල ප්‍රයිසස් පටන් ගන්නවා. ඒ කියන්නේ පොඩි ඉයරින්ග්ස් එහෙම INR 100ක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම එයාලා ගැරන්ට් කරනවා මේ ජුවලරිස් වල කවදාවත් කලර්ස් චේන්ජ් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාලා ගැරන්ට් කරනවා මේක ලයිෆ් ටයිම් මේ ජුවලරි එක මේ විදිහටම තියනවා කියලා. बहुत सुंदर सुंदर है. छोटा बोट 2 आदमी जाएगा, इसमें 4 आदमी जाएगा. बंगल का पीस देंगे 1 किलो 2 किलो सब साइज. ඉතින් ඇත්තටම මෙතන ලස්සන පේන්ටිංස් එහෙමත් තියෙනවා. ඒ කියන්නේ හරිම ලස්සනයි මේක අර මේ මම කැප්චර් කරලා තියෙන වීඩියෝස් වල පේන විදිහටත් වඩා ගොඩක් ලස්සනයි. මම හිතන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට අපිට මේවා හොටෙල්ස් වල වගේ දකින්න පුළුවන්. හරිම ලස්සන කියන්නේ එයාලා කලර්ස් යූස් කරලා තියෙන විදිහ ඒ දේවල් හරිම ලස්සනයි. ඉතින් මෙතන මම කලින් කිව්ව ක්ලෝත්ස් වලට එතකොට එක ස්ටිල් ඒ වගේ අයිටම්ස් වලට අමතරව ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් එතකොට සෙන්ටඩ් කැන්ඩල්ස් වගේ දේවලුත් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙයාලගේ දැන් කැන්ඩල්ස් වගේ ගත්තාම එයාලගේ සෙන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මෙතන සිල්වර් ජුවලරිස්, පර්ල් ජුවලරිස් එහෙමත් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. මම ඇත්තට මේ ස්ටෝල් එකට විසිට් කරේ මට ගන්න උවමනාවක් තිබුණා රියල් පර්ල් ජුවලරි සෙට් එකක්. ඒ කියන්නේ ඉයරින්ග්ස් දෙකක් එක්ක පෙන්නන එකකුයි චේන් එකකුයි. ඉතින් ඇත්තටම මම ගන්න ඒ කියන්නේ මගේ ප්ලෑන් එක තිබුණ විදිහට මම ආස වුණ විදිහට මට මෙතනින් ගන්න තිබුණේ නැහැ. බට යාළඟ හොඳ රේන්ජ් එකක ප්‍රොඩක්ට්ස් තියෙනවා.
දැකපු දෙයක් තමයි ගොඩක් වෙලාවට යාලට අපිව දැක්ක පමණින් එයා හිතාගන්න බෑ ලංකාවේ කෙනෙක්ද, ඒ කියන්නේ ඉන්දියාවේ කෙනෙක්ද, ඉන්දියාවේ නොවන කෙනෙක්ද කියලා. මම මේ එක්ස්පීරියන්ස් එකට ගොඩක් තැන්වලදී මුහුණ දුන්නා. ගොඩක් වෙලාවට ටැක්සි ඩ්‍රයිවර්ස්ලා හැම එයාලට හිතාගන්න බෑ අපි ඉන්දියන්ස්ලා නෙවෙයි කියලා. ඒ කියන්නේ ගොඩක් අය මාත් එක්ක හින්දියෙන් කතා කරන්න try කරනවා. එහෙම නැත්නම් කීප දෙනෙක් මගෙන් පාරවල් අහපු වෙලාවලුත් තිබුණා. ඉතින් ඇත්තටම මං හිතන්නේ යාලට අපේ ස්කින් කලර් එකත් එක්ක වෙන් කරගන්න බෑ අපි ඉන්දියන්ස්ලා නෙවෙයි කියලා. ඉතින් මෙතනින් ඔයාට ලක්ෂරි ලුක් එකක් තියෙන අයිටම්ස් පර්චේස් කරන්නත් පුළුවන්. ඉතින් මේ ෂොප් එකේ තිබුණ ගොඩක් බෑග්ස් ඒ වගේම වොලට්ස් එහෙම හරිම ලක්ෂරි ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ දේවල් ලංකාවෙන් ගන්නට ගොඩක් අඩු ගානකට ඔයාලට ඉන්දියාවල මේ මාකටිං එකෙන් ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන්නේ මේ මාකට් එකේ මම දැකපු ටිකක් ලෙස් කොමන් දෙයක්. ඒ කියන්නේ වුඩ් වලින් කරලා තියෙන ක්‍රියේෂන්ස් මෙතන මං හරිම අඩුවෙන් දැක්කේ. ඉතින් ඒ දේවලුත් හරිම ලස්සනට තිබුණා. හැබැයි අර ගොඩක් වෙලාවට ටූරිස්ට්ලා මේ දේවල් බයි කරනවාද කියන එකේ මට පොඩි ඩවුට් එකක් තියෙනවා. මොකද අපිට ගෙනියන්න පුළුවන්ද කියන දේ, ඒත් එක්කම මේ වගේ වෙයිට් එකත් එක්ක අරන් එන්න පුළුවන්ද කියන දේ. ඉතින් මෙතනින් මං මේ ඩිල්ලි හාට් මාකට් එකේ වීඩියෝ එක ඉවර කරනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.